Hello guys, welcome back to my YouTube channel. අද මම යනවා ජපානයේ ඉන්න ගෑන් ළමයි යන්න හොඳම නැති තැනකට. එතනට යන්න කලින් අපි ගෙවල් ගාව තියෙන ලස්සනම තැනක් බලන්නත් යනවා. හැබැයි තව දවස් දෙකක් පරක් වුණා නම් මේක බලන්න වෙන්නේ නැහැ. මොකද ගස්වල කොළ ඔක්කොම හැලෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මම හිතුවා කොළ හැලෙලා ඉවර වෙන්න කලින් ඉක්මනට ගිහිල්ලා මේක වීඩියෝ කරගන්න ඕනි කියලා. මේ සීසන් එක තමයි මං ආසම සීසන් එක. හැබැයි දුක කියන්නේ මේක තියෙන්නේ හරිම ටික කාලයයි. අසරලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා. ඔන්න මං ආවා අර ගෑන් ළමයින්ට යන්න හොඳම නෑ කියපු තැනට. ඩයිසෝ එකට තමයි මම ආවේ. පොඩි දෙයක් ගන්න මෙතනට ආවොත් ඉතින් ලොකු වියදමක් කරගෙන තමයි මම ගෙදර යන්නේ. මෙතන ලස්සන කියුට් බඩු ගොඩාක් තියෙනවා. නත්තල් වලටත් මේ වගේ ලස්සන බඩු දාලා තිබුණා. ඉතින් මේව දැක්කම කාටද ගන්න හිතෙන්නේ නැත්තේ කියන්නකෝ. මේකේ කාලෙන් කාලට දාලා තියෙන බඩු වෙනස් වෙනවා. මේ පාර තිබ්බේ මං ආසම කලර්ස් වලින්. මෙතනින් මම ගත්ත බඩු මං ඔයාලට vlog එකේ අන්තිමට පෙන්නන්නම්. මට ඕනුනේ දයිසෝ එකට විතරක් ගිහින් ගෙදර එන්නනේ. හැබැයි ඉතින් හස්බන්ඩ් එක්ක ආවම මේ වගේ ගැජට් කඩේකට යන්න වෙනවම තමයි. ඒ වුණාට මාත් හරි ආසාවෙන් තමයි මේ කැමරා දිහා බැලුවේ එහෙම. මට මේ දවස්වල ගොඩාක් TikTok එකේ පෙන්වන කැමරා එකක් තමයි මේ කැමරා එකත් එක්ක මයික් එකකුත් එනවා, මිනි ට්‍රයිපොඩ් එකකුත් එනවා. ජපාන් යෙන් වලින් 70000කට වගේ තමයි ප්‍රයිස් එක තිබුණේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් දැන් රේට් එකට අනුව 1.38ක් වගේ වෙනවා. නිවුඩු දවසේ මේ වගේ තැනකට ආවම දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. දැන් මම බඩු ටිකකුත් ගත්ත නිසා මට ඒ ටික ඔයාලට පෙන්වන්නත් ඕන නිසා අපි ඉක්මනට ගෙදර යන්න හිතුවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එකත් ඉවර වෙනකම් බලන්න ඇති කියලා.
ඔයාලාස මම මොන වගේ vlogs ගේනවටද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මේ vlog එකේ ඔයාලට පෙනුන මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් තව මොනවද ඇඩ් වෙන්න ඕනේ කියලා ඒවත් කමෙන්ට් කරන්න. එහෙනම් vlog එක අන්තිම වෙනකම් බලන්න මම මොනවද ගෙනාපු බඩු කියලා. ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්නම්. බයි බයි.